ජීවිතේ අපි කොයිතරම් දේවල් ප්ලෑන් කරත් ආදරය කියන දේ අපිට මුණ ගැහෙන්නේ අපි හිතන්නේවත් නැති අහඹු වෙලාවක. අද සිනිමා හලා අපි YouTube channel එකෙන් ඔයාලට අරගෙන ආවේ අන්න ඒ වගේ අහම්බෙන් පටන් අරන් මුළු ජීවිතේම වෙනස් කරන ලස්සන ආදර කතාවක්. 2026 අවුරුද්දේ අලුතෙන්ම රිලීස් වුණු With Love කියන මේ තමිල් මූවි එක පටන් ගත්ත වෙලාවෙ ඉඳන් අන්තිම තප්පරේ වෙනකම්ම කිසිම කම්මැලිකමක් නැතුව ආසාවෙන් බලන්න පුළුවන් සුන්දර ඩ්‍රාමා රොමැන්ස් ෆිල්ම් එකක්. වෙනදා වගේම අදත් කතාව ඉවර වෙනකන් මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලා හැමෝටම ගොඩක් ආරාධනා කරනවා. තාමත් සිනිමා හලා අපිව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබස්ක්‍රයිබ් කරලා එතන තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න අමතක කරන්න එපා. අපි එහෙනම් කෙලින්ම යමු කතාවට. ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ තරුණ පිරිමි ළමයෙක්ගේ රූම් එකක්. ඉතින් මේ රූම් එකේ තියෙන දේවල් මේ රූම් එකේ සත්‍ය සීලාන් කියන මේ බෝයිගේ ලොකු ෆොටෝ එකක් බිත්තියේ රාමු කරලා එල්ලලා තියෙනවා. ඊට අමතරම එයාගේ ඉස්කෝලේ ID එක, තව චූටි කාලේ ගත්ත ෆොටෝ මේ වගේ ගොඩක් දේවල් එයාගේ කාමරේ බිත්තියේ එල්ලලා තියෙනවා. ඉතින් ඔන්න ඊළඟට අපිට පෙන්වනවා සත්‍යගේ ෆෝන් එකට මේ වෙලාවේ එයාගේ අක්කගෙන් කෝල් එකක් එනවා. සත්‍ය ඉන්නේ තද නින්දක. ඉක්මනින්ම ගැස්සිලා වගේ සත්‍ය ෆෝන් එකට ආන්සර් කරනවා. ඒ කියන්නේ එහා පැත්තෙන් කතා කරන අක්කා සත්‍යයට කියනවා 11ට මෙසි අන්නා නගරුකොලාදේ කියන කැෆේ එකට යන්න. ඔයාට ගෑනු ළමයෙක් කතා කරලා තියෙනවා. එයි එතනට එනවා කියලා. ඉතින් අක්කා ඉක්මනටම මේ පණිවිඩය දීලා ෆෝන් එක කට් කරනවා. සත්‍යයට අඩුම තරමින් මේ ගෑනු ළමයාගේ නම ගමවත් ප්‍රොෆයිල් එකේ මේ කිසිම දෙයක් අහගන්න බලාගන්න chance එකක් ලැබෙන්නේ නැහැ. මොකද අක්කා කොහොමද දන්නවා සත්‍ය එහෙම ෆොටෝස් බලලා ගෑනු ළමයින්ගේ එක එක ඇද හොයලා යාලව ප්‍රතික්ෂේප කරනවා කියලා. අන්න ඒක නිසා තමයි මේ මුකුත් නොකිය කෙලින්ම අදාළ විස්තරය අදාළ ස්ථානය ගැන විතරක් සත්‍යයට කියන්නේ. ඉතින් අක්කා කෝල් එක කට් කරාට පස්සේ සත්‍ය ෆෝන් එක බලද්දි දකිනවා යාගේ තාත්තත් මිස් කෝල් දෙකක්ම ගහලා තිනවා. ඒත් සත්‍ය මේව ගණන් ගන්නවත් නැහැ. එයා ඉක්මනින්ම කුස්සියට ගිහින් කෑම හදලා ඊළඟට මල් පැලවලට වතුර එහෙම දාලා බාත්රූම් එකට ගිහින් වොෂ් එකක් දාගෙන ලස්සන නිල් පාට කොටු කොටු ෂර්ට් එකකින් සැරසිලා කෑම කන්න පටන් ගන්නවා. ඉතින් මොන්න ආයෙමත් සත්‍යගේ අක්කා වීඩියෝ කෝල් එකක් අරගෙන සත්‍යයට කතා කරලා කියනවා කිව්ව තැනට හරි වෙලාවට යන්න කියලා. ඉතින් සත්‍ය එයාගේ බයික් එකේ මේ අදාළ ලොකේෂන් එකට යනවා. ඊළඟට කිව්ව කැෆේ එකේ දොර අරගෙන ඇතුළට ගියපු ගමන් සත්‍ය දිහා ගෑනු ළමයි ගොඩක් බලනවා. මේ දේත් එක්ක සත්‍ය ලැජ්ජ වෙනවා, ඒ වගේම හොඳටම බයත් වෙනවා. ඉක්මනින්ම කැෆේ එකේ වොෂ්රූම් එකට රින්ගගෙන සත්‍ය අක්කට කෝල් එකක් ගන්නවා. කොයි ගෑනු ළමයාද කියලා හරියටම කන්ෆර්ම් කරගන්න. හැබැයි ඉතින් අක්කා ආන්සර් කරන්නේ නැහැ. ඉතින් තවත් බලා ඉන්න දැහැනි. සත්‍ය දොර අරගෙන එළියට එනවා. එයා හිතනවා දැන් මේ එනකොට එයා දිහා බලන්න පළවෙනි කෙනා තමයි එයාව මීට් වෙන ආපු කෙනා වෙන්න ඕනි කියලා. ඔන්න එතකොටම දුඹුරු පාට බ්ලවුස් එකක් ඇඳගත්තු ගෑනු ළමයෙක් සත්‍යයට කතා කරනවා මෙතනට එන්න කියලා. ඉතින් මේ ගෑනු ළමයා තමයි සත්‍යව හම්බ වෙන්න ආපු කෙනා කියලා ඔන්න එතකොට සත්‍ය දැනගන්නවා. ඉතින් මේ ගෑනු ළමයා මම විනෝදිනී කියලා එයාව සත්‍යයට හඳුන්වලා දෙනවා. ඉතින් ඊළඟට කොෆි එකක් එහෙම බොන ගමන් විනෝදිනී ටිකක් එහායින් ඉන්න පිරිමි ළමයෙක්ට මෙතනට කතා කරනවා. ඊළඟට සත්‍ය මේ කවුද කියලා ඇහුවාම විනෝදිනී කියනවා මෙන්න මගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා. ඉතින් ඔය දේත් එක්ක සත්‍යයට කැස්සකුත් එනවා. මොකද එයා මනමාලියක් බලන්න කියලා ආවේ. හැබැයි ඒ මනමාලිට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉන්නවලු. ඉතින් ඊළඟට විනෝදිනී සත්‍යයට කියනවා ඒ විනෝයි දෙන්න දැන් ගොඩක් කලින් ඉඳන් ආදර සම්බන්ධයක් පවත්වාගෙන යනවා. හැබැයි දෙන්න වෙනස් කුල දෙකක නිසා ගෙවල් වලින් තර්ජන තියෙනවා. අම්මලාම තමයි බලෙන්ම වගේ පිරිමි ළමයෙක්ව හම්බ වෙන්න මේ විදිහට එව්වේ. ඒත් ඉතින් ඒකට කැමති නැහැ කියලා කියන්න ඕන නිසායි මෙහිම දෙයක් කළේ කියලා. ඉතින් ඔය දේත් එක්ක සත්‍ය ගොඩාක් කලකිරීමෙන් එළියට ඇවිල්ලා සිගරට් එකක් බොමින් ඉන්නවා. මේ වෙලාවේ කවුදෝ පිටිපස්සෙන් ඇවිල්ලා සත්‍යගේ උරහිසට තට්ටු කරනවා. ඉතින් සත්‍ය එයාගේ අතේ තියෙන ලයිටර් එක පිටිපස්සට දික් කරනවා. ඒත් පිටිපස්සෙන් තට්ටු කරන කෙනා ආයෙමත් සත්‍යගේ උරහිසට තට්ටු කරනවා. ඔය දේත් එක්ක සත්‍ය පුදුමෙන් වගේ පිටිපස්ස හැරිලා බලනවා. අන්න එතකොට තමයි පුදුම අංජන තවරපු විශ්මිත දැසත් සත්‍යගේ නෙත ගැටෙන්නේ. හැබැයි ඉතින් සත්‍ය බොමින් හිටපු සිගරට් දුමින් මේ අහිංසක ගෑනු ළමයාගේ මුහුණ නෑවෙනවා. කොහොමනත් සත්‍ය එකපාරටම මේ ගෑනු ළමයාගෙන් අහනවා ඔයා කවුද කියලා. මේ ගෑනු ළමයා මට එන්න කියලා දැන් කවුද කියලා අහන එක හරිද කියලා සත්‍යගෙන් අහනවා. එතකොට තමයි සත්‍යයට තේරෙන්නේ අක්කා කිව්ව ගෑනු ළමයා තමයි මෙයා කියලා. ඉතින් කොහොමනත් කලින් වෙච්ච වැඩේ ඒකේ අද සත්‍ය වැරදි ගෑනු ළමෙක්ව මේ ගර්ල් කියලා හිතලා මීට් වුණ එක කිව්වහම මොනිෂා කියන මේ ගෑනු ළමයා හොඳටම hina වෙනවා. ඉතින් ඔන්න ඊළඟට දෙන්න පොඩ්ඩක් කතා බහ කරලා හොට් චොක්ලට් එකක් ඕඩර් කරනවා. ඉතින් ඊළඟට සත්‍ය එයා ගැන අක්කා මොනවද කිව්වේ කියලා මොනිෂාගෙන් අහනවා. ඉතින් එතකොට මොනිෂා සත්‍යයට කියනවා සිගරට් අරක්කු බොන්නේ නැටි ගොඩක් හොඳ පිරිමි ළමයෙක් කියලා තමයි කිව්වේ කියලා. ඊට අමතරව ඩිසයිනර් කෙනෙක් විදියට ජොබ් එකක් කරනවා හොඳට හම්බ කරනවා කියලා තක්කා කිව්වා කියලා මොනිෂා කියනවා. ඉතින් ওই දේත් එක්ක සත්‍ය ඊළඟට මොනිෂාගෙන් අහනවා ඔයා මොකද කරන්නේ කියලා. එතකොට
තමයි මොනිෂා දැනගන්නේ සත්‍යගේ අක්කා සත්‍යට එයා ගැන මුකුත්ම කියලා නැහැ කියලා. ඉතින් මොනිෂා ඒ නිසාම එයා ගැන විස්තර කියනවා. මොනිෂා කියනවා එයා බැංගලෝර වල ඉඳන් චෙන්නයි වලට ආවේ ළඟදිලු. හැබැයි බැංගලෝර වල හිටියට මලයාලම් නෙමෙයි එයා තමිල් කෙනෙක් කියලාත් මොනිෂා කියනවා. ඊට පස්සේ එයා කියනවා කන්ටෙන්ට් රයිටර් කෙනෙක් විදියට පාර්ට් ටයිම් වැඩ කරනවා කියලා. ඒ වගේම තමයි ෆුල් ටයිම් ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් විදියට වැඩ කරන බවත් මොනිෂා කියනවා. කොහොම වුණත් මේ වෙලාවේ මොනිෂාත් සත්‍යගෙන් අහනවා ඇත්තටම ඔයා ඉන්ස්ටාග්‍රෑම් වල මාව දැකලම නැද්ද කියලා. ඉතින් සත්‍ය ඇත්තටම ඉන්ස්ටාග්‍රෑම් වල මොනිෂාව එහෙම දැකලා නැහැ. කොහොම හරි මොනිෂාට නම් සත්‍යව කොහේදී හරි හොඳට දැකලා පුරුදුයි වගේ කියලා මොනිෂා කියනවා. ඉතින් සත්‍ය හිතනවා කොහේ හරි තේ කඩකදී හරි දැකලා නෝට් වෙන්න ඇති කියලා. ඉතින් ඊළඟට මොනිෂාව සත්‍යයට කියනවා අද හම්බුණු පළවෙනි දවසනේ අපි කසාද බදින්න හිතාගෙනනේ හම්බෙවෙන්නේ. ඒක නිසා ඔයාගේ අතීතය ගැන මොනවා හරි ලස්සන කතාවක් මට කියන්න කියන. ඉතින් මොනිෂා මේ විදිහට සත්‍යගේ ආදර කතා ගැන තමයි අහන්නේ. ඔය දේත් එක්ක සත්‍යයාගේ ඉස්කෝලේ කාලේ ආදර කතාව ගැන කියනවා. ඇත්තටම සත්‍යට ඒ කාලේ තිබිච්ච ආදරය ඇරෙන්න වෙනත් ප්‍රේම සම්බන්ධයක් තිබිලා නැහැ. ඉතින් ඔන්න සත්‍ය කියනවා එයා ඉගෙනගත්තු ඉස්කෝලේක ලස්සන ගැහැණු ළමයෙක් හිටියලු. තිරිච්චිවල තිබුණු ඉස්කෝලේට ආපු මේ ගැහැණු ළමයා මුස්ලිම් ගැහැණු ළමයෙක් වුණත් සත්‍යගේ හිත පුරාම මෙයා ගැන හැඟීම් තිබුණා කියලා සත්‍ය කියනවා. කොහොමද තිරිච්චි කියන ඉස්කෝලේ නම ඇහුණ ගමන් මොනිෂා අහනවා අනිෂක්ක නේද කියලා. ඉතින් සත්‍යට නම් මේක හිතා ගන්න බෑ. මොකද එයා ආදරය කරපු ගැහැණු ළමයා ගැන මේ දැන් හම්බුණු ගැහැණු ළමයා කොහොමද දන්නේ කියලා. ඉතින් මොනිෂා ඊළඟට අහනවා ඔයා SDS ට්‍රිචි කොලේජ් එකේද කියලා. ඉතින් එතකොට සත්‍ය ඕ කියලා කියනවා. එතකොට මොනිෂා සත්‍යගෙන් අහනවා ඔයාට මාව මතක නැද්ද කියලා. ඊළඟට මොනිෂා විස්තර කරගෙන යනවා සත්‍ය 12 පන්තියේ ඉගෙන ගන්නකොට එයා හිටියේ 10 පන්තියේ. මතක නැද්ද කියලා. ඉතින් මේ මොනතරම් කිව්වත් සත්‍යට නම් මොනිෂාව දැකපු බව මතක නැහැ. ඉතින් ඊළඟට පන්ති භාරව හිටපු සුගන්ධි මිස් මෝහන් සර් මේ අය ගැනත් සත්‍යයි මොනිෂායි කතා කරනවා. කොහොම වුණත් මොනිෂා සත්‍යට කියනවා එදා ඔයා ප්‍රයිස් ගිවිං එකේදී ස්වාමිනාදන් සර්ගේ කම්මුලට ගහපු එක නම් වැරදි කියලා. හැබැයි සත්‍ය කියනවා ඒ මිනිස්සයා එදා කරපු දෙයට ගහන්න නෙවෙයි ඌව මරන්නයි තිබුණේ කියලා. ඉතින් කොහොම වුණත් සත්‍යට හිතා ගන්න බෑ එයාගේ ඉස්කෝලේ හිටපු නංගි කෙනෙක්ගෙන්ම මේ විදිහට ප්‍රොපෝසල් එකක් අවිත් තියෙන එක ගැන. කොහොම වුණත් මොනිෂා මේ වෙලාවේ කතාව වෙනස් කරන්න එපා අනිෂක්කා ගැන ආදර කතාව කියන්න කියලා සත්‍යයට කියනවා. ඉතින් ඔය දේත් එක්ක සත්‍ය ආපු හුයාගේ ආදරය ගැන කියන්න පටන් ගන්නවා. සත්‍ය කියනවා හරියටම 12 පන්තියේ ඉගෙන ගන්නකොට අනිෂා වෙනත් ඉස්කෝලේක ඉඳන් එයාලගේ ඉස්කෝලේට ආවලු. ඉතින් තාත්තාගේ ට්‍රාන්ස්ෆර් එකක් නිසා තමයි අනිෂා මේ විදිහට එයාලගේ ඉස්කෝලේට ඇවිත් තියෙන්නේ. කළු පාට බුර්කාවක් ඇදගෙන චූටි බයිසිකලයකින් හැමදාම ඉස්කෝලේට එන අනිෂාම බලන්න තමයි සත්‍ය උදේ ඉස්කෝලේට ගිහින් තියෙන්නේ. ඉතින් ඊළඟට ඉස්කෝලේ ගේට් එකට ළඟම තියෙන සිකියුරිටි රූම් එකට ගිහින් බුර්කාව ඉවත් කරලා පාසල් නිල ඇඳුමින් එන අය දිහා බලාගෙන ඉන්න තරම් ලස්සනයි කියලා සත්‍ය කියනවා. ඉතින් මේ දවස්වල 10 12 පන්තිවලට හැමදාම ස්පීඩ් ටෙස්ට් එකක් තිබිලා තියෙනවා. දෙගොල්ලොම එකට දාලා තිබුණු මේ ස්පීඩ් ටෙස්ට් එක ලියන්න අනිෂලාගේ පන්තියත් සහභාගී වෙලා තියෙනවා. කොහොමත් අනිෂා හැමදාම පරක්කු වෙලා තමයි මේ එක්සෑම් එකට අවිත් තියෙන්නේ. ඉතින් සත්‍ය පේපර් එකේ එකම එක අකුරක්වත් ලියන්නේ නැතුව අනිෂා එනකම් හැමදාම බලාගෙන ඉඳලා අනිෂාවට පස්සේ තමයි ලියන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් සත්‍යගේ මේ ආදර හොටපටේ ගැන සත්‍යගේ හොඳම යාළුවා දිනේෂ් ටිකෙන් ටික දැනගන්නවා. දිනේෂ් සත්‍යට අනුතුරු අගවනවා එයා හින්දු භක්තිකයෙක්. අනිෂා කියන්නේ මුස්ලිම් කෙල්ලෙක්. කවදාවත් ඕක හරියන්නේ නැති වෙයි කියලා. හැබැයි ඉතින් ආදරයට පාට නැහැ කියලා ඔයාලා අහලා තියෙනවනේ. අන්න ඒ වගේ සත්‍යගේ ආදරයටත් ওই ಜಾති කුලමල ભેද පාට කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ. අනිෂාගේ මුවග පිරුණු මුතු කැට හිනාව සත්‍යගේ හදවත කොනිටනවා. ඉතින් ඒ හිනාවත් එක්ක මහා මේරු පර්වතයේ උනත් පෙරලන්න පුරුවන් තරම් හයියක් සත්‍යගේ හිතට එනවලු. ඉතින් එහෙම එකේ කුලමල කියන්නේ බොහොම පොඩි දෙයක් කියලා තමයි අපේ සත්‍යට නම් මේ කාලේ හිතිලා තියෙන්නේ. ඉතින් ඔන්න දවසක් සත්‍යගේ උදේ තියෙන ස්පීඩ් ටෙස්ට් එකේ රිසල්ට්ස් එනවා. ඉතින් මෙතනදී සත්‍ය විභාගයට ලකුණු ගොඩක් අඩුවෙන් අරගෙන තියෙන නිසා ගුටි කන්නත් සිද්ධ වෙනවා. ඉතින් සත්‍යට හොඳටම ගහවට පස්සේ සත්‍ය ගිහින් වාඩි වෙනවා. මේ වෙලාවේ අනිෂා පිටිපස්සේ හැරිලා බලලා පළවෙනි වතාවට සත්‍ය එක්ක කතා කරනවා. ඒ අහන්නේ ඔයාට රිදුනද කියලා. ඉතින් ඔය දේත් එක්ක කොහොම රිදෙන්නද කියලා සත්‍යට හිතනවා. ඉතින් හැමදාම වුණත් ගුටි කන්න පුරුවන් නම් සත්‍ය ඒකත්
විතරයි. මොකද අනිෂා එතකොට රිදෙනවද කියලා අහනවනේ. ඉතින් ඔන්න පේපර් එක ලියලිය ඉන්න ගමන් සත්‍ය සැරිසරන්නේ අනිෂාගේ ලෝකයේ. ඉතින් එයාගේ හොඳම යාළුවට සත්‍ය කියනවා කොහොම හරි දැන් අනිෂට ආදරය කියන දේ කියන්න ඕනේ කියලා. එතකොට සත්‍යගේ යාළුවත් සත්‍යට කියනවා අප්පෝ දැන් එයාට ඒව කියන්න යන්න එපා. එයාට දනටමත් පිරිමි ළමයෙක් ඉන්නවා කියලා. ඉතින් සත්‍යගේ යාළුවා මේ විදිහට කියන්නේ අනිෂලාගේ ටියුෂන් ක්ලාස් එකට එන ජේම්ස් කියන පිරිමි ළමයා අනිෂාගේ පස්සෙන් යනවා කියලා. ඉතින් මේ කතාව දැනගත්ත ගමන් සත්‍යයි දිනේෂයි දෙන්න අනිෂලාගේ ටියුෂන් ක්ලාස් එක ළඟට වෙලා රැකගෙන ඉන්නවා. කවුද මේ ජේම්ස් කියලා බලන්න. ඔන්න ඉතින් මේ වෙලාවේ අනිෂාගේ තාත්තා ඇවිල්ලා අනිෂාව එක්කරගෙන යනවා. ඒ දේත් එක්කම ජේම්ස් කියන අර පිරිමි ළමයාත් එයාගේ බයිසිකලේ අරන් මෙතනින් පිටත් වෙනවා. ඔය දේත් එක්කම දිනේෂයි සත්‍යයි දෙන්න ජේම්ස්ව තනි කරගෙන ජේම්ස්ට කියනවා ආයේ කිසිම දවසක අනිෂා පස්සෙන් යන්නේ හිතන්නවත් එපා කියලා. හැබැයි ඉතින් සත්‍ය වගේ දිනේෂ් කතා කර කර ඉන්නේ නැහැ. කෙලින්ම ජේම්ස්ට පහර දෙනවා. මේ වෙලාවේ රණ්ඩුව බේරන්න එන්නේ මේ කිට්ටුවේ ඉන්න ඕටෝ ඩ්‍රයිවර් කෙනෙක්. කොහොම වුණත් ගෙදර ඇවිල්ලා සත්‍ය අනිෂට මෙසේජ් එකක් දානවා. ජේම්ස් ආයේ ඔයාට කරදර කරන්නේ නැහැ. ප්‍රශ්නේ විසඳුවා පරිස්සමින් ඉන්න කියලා. ඉතින් ඊළඟට සත්‍ය හෙට අනිෂාගේ බර්ත්ඩේ එක නිසා අනිෂට දෙන්න ලස්සන නෝට් එකක් ලියලා පොඩි ගිෆ්ට් එකක් ලෑස්ති කරගන්නවා. ඉතින් ඊළඟ දවසේ ඉස්කෝලේට යන්නේ මේක දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අනිෂත් මේ දවසේ පාට ඇඳුමකින් සැරසිලා ඉස්කෝලේට ඇවිත් තියෙනවා. පොලිමට හැමෝටම චොක්ලට් බෙදාගෙන ඊළඟට සත්‍ය ළඟට ඇවිල්ලා සත්‍යට චොක්ලට් එකක් දෙනවා. සත්‍ය නැගිටලාම අනිෂට අතට අත දීලා තමයි මේක ගන්නෙ. ඉතින් කොහොම වුණත් මේ දවසේ එයාගේ යාළුවෝ ටිකට බොරු ටිකක් කියලා තනියම ඉස්කෝලෙන් ගෙදර යන්න පිටත් වෙන්නේ අනිෂාගේ පිටිපස්සෙන් ගිහින් අද නම් කොහොම හරි එයාගේ ආදරය ගැන කියනවා කියන බලාපොරොත්තු වෙන්නේ. එතකොට බයිසිකලයක් පදවාගෙන සත්‍යගේ ඉස්සරහට එන්නේ ජේම්ස්. එදා ගුටි කාපු එකේ වාඩුව ගන්න හිතාගෙන ගැන්සියකුත් එක්කගෙන සත්‍යගේ ඉස්සරහට ඇවිල්ලා. ඉතින් මුලින්ම හෙන සීන් එකේ හිනාවක් දාගෙන සත්‍ය මෙතනින් යනවා. හැබැයි අඩි 2-3ක් ගිහින් බුදු අම්මෝ කියලා කෑ ගහගෙන බයේ දුවනවා බෑග් එකත් විසි කරලා. ඉතින් ඔහොම දුවගෙන ගියපු සත්‍ය ගේට්ටුවකට පිටිපන්න තියලා හිටගෙන ඉන්නවා. හැබැයි සත්‍ය මේ විදිහට හිටගෙන ඉන්නේ මේ ගහන්න යන කට්ටියට මුහුණ දෙන්න පුළුවන් හැඟීමකින් නම් නෙවෙයි. එයාගේ ෂර්ට් එක මෙතන යකඩ කූරක පැටලිලා ගේට් එකෙන් පනින්න යද්දි. ඉතින් මේක දැනගත්තාම ජේම්ස්ගේ කට්ටිය සත්‍යයට ගහන්න උත්සාහ කරනවා. නමුත් ඉක්බාල් කියලා සත්‍යලාගේ ඉස්කෝලේම පිරිමි ළඟෙක් ඇවිල්ලා කියනවා සත්‍ය කියන්නේ අපේ ඒරියා එකේ අයියා කෙනෙක්. එයාත් එක්ක ප්‍රශ්න දාගන්න එපා කියලා. ඉතින් සත්‍යව ඔය විදිහට ඉක්බාල් බේර ගන්නවා. ඉතින් කොහොම වුණත් ඉක්බාල් ජේම්ස්ට අවවාද කරනවා ආයෙම සත්‍ය අයියා පිටිපස්සෙන් යන ගෑනු ළමයෙක් දිහා බලන්නවත් හිතන්න එපා කියලා. ඉතින් ඊළඟ දවසේ ඉස්කෝලේට ගිහින් සත්‍ය ඉන්නේ පුදුම සතුටකින්. එයා අනිෂා දිහා බලාගෙන හිතනවා දැන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. අනිෂා මගේම තමයි. මොකද තිබුණු ලොකුම බාධකේ තයින් වුණානේ කියලා. ඉතින් ওই විදිහට හිතලා යස්ස හිනාවක් දාගෙන ඔළුව දෙපැත්තට වනනකොටම සත්‍යලාගේ ක්ලාස් එකේ මේ වෙලාවේ උගන්වමින් හිටපු ස්වාමිනාදන් සත්‍යගේ මේ ටිකේ හිනාව දැකලා පන්ති ඉස්සරහට කතා කරනවා. ඊළඟට ස්වාමිනාදන් සත්‍යට කියනවා හැමෝම ඉස්සරහා ඒ දාපු හිනාව පොඩ්ඩක් කරලා පෙන්වන්න කියලා. ඉතින් මේකට අනිෂා ඇතුළු පන්තියේ ළමයි ටික ඔක්කොටම hina යනවා. ඉතින් ඔන්න මේ විදිහට දවස් ගත වෙනවා. සත්‍යයි අනිෂත් එක්ක ෆෝන් නම්බර් එක හුවමාරු කරගෙන කතා කරනවා. එක chat කරනවා. පන්තියේ නිදහස් වෙලාවත් සත්‍ය අනිෂත් එක්ක කතා කර ඉඳවා. ඉතින් ওই විදිහට කාලය ගත වෙලා මේගොල්ලෝ කොලෙජ් එකෙන් අවුට් වෙනත් කාලය කිට්ටු වෙනවා. ඉතින් තවමත් සත්‍යට අනිෂට ආදරේ කියන එක නම් කියාගන්න බැරි වෙලා. ඉතින් අන්තිම දවසේ ඉස්කෝලේ ප්‍රයිස් ගිවිං එකක් තියෙනවා. මේ දවසේ කොහොම හරි අනිෂට යාගේ හිතේ තියෙන දේ කියනවමයි කියලා සත්‍ය හිතනවා. ඉතින් එහෙම හිතන සත්‍ය කළු පාට ට්‍රවුසර් එකකට ගැලපෙන කළු පාට කමිසයකුත් ඇඳගෙන මේ දවසේ ඉස්කෝලේට එනවා. අනිෂා ඉන්නේ තනිකරම සුදු පැහැති ඇඳුමකින් සැරසිලා සුරංගනාවියක් වගේ. ඉතින් සත්‍ය දිනේෂ්ට කියනවා මම අද අනිෂට ආදරය කරන බව කොහොම හරි කියන්න ඕනේ. මට ඒකට උදව් කරපන් කියලා. මේ වෙලාවේ දිනේෂ් කියනවා අප්පෝ දැන්න මේක කොහොමටවත් කියන්න එපා. එයාට පිරිමි ළමයෙක් ඉන්නවා කියලා. ඉතින් මේ දේත් එක්ක සත්‍යගේ හදවත කඩා වැටෙනවා. සත්‍ය හිතනවා දිනේෂ් එයාව විහිළුවකට අරන් කියලා. ඉතින් මම ගිහින් ඒක අනිෂගෙන් අහගන්නම් කියලා සත්‍ය නැගිටලා යන්න හදද්දි දිනේෂ් සත්‍යගේ අතින් අල්ලගෙන කියනවා දැන් ඒක කියලා වැඩක් නැහැ. එයාට පිරිමි ළමයෙක් ඉන්නවා මම ඒක හොඳටම දන්නවා කියලා. ඉතින් ආයෙමත් සත්‍ය අහනවා කවුද කියලා.
ටිකක් වෙලා කල්පනා කරන දිනේෂ් අමාරුවෙන් වචන ගලපගෙන කියනවා වෙන කවුරුත් නෙමෙයි මම කියලා. ඉතින් එතකොට සත්‍ය අහනවා ඔබ ඇත්තටමද ඕක කියන්නේ මම අනිෂට ආදරය කරන බව ඔබ එදා ඉඳන් දැනගෙන හිටියා ඒක දැනගෙනත් ඔබ මෙහෙම කළාද කියලා. ඉතින් සත්‍ය කොහොමටවත් මේක පිළිගන්න ලෑස්ති වෙන්නේ නැති තැන දිනේෂ් එයාගේ ෆෝන් එකෙන් අනිෂත් එක්ක chat කරපු chat history එක පෙන්නනවා. ඉතින් මේ වෙලාවේ සත්‍ය දකිනවා අනිෂා දිනේෂ්ට ආදරය කියලා එවපු message එක. ඔන්න ওই දේත් එක්ක සත්‍යගේ හිත දුකෙන් පිරෙනවා. ලොකු වේදනාවක් එක්ක සත්‍ය මෙතනින් එළියට ගිහින් කොන්ක්‍රීට් බැම්මක් උඩ වාදනලා මහා හයියෙන් කෑ ගහලා අඩන්න පටන් ගන්නවා. ඉතින් සත්‍යගේ ඒ කාලේ හිරිමල් යවුවනේ පොඩි හිතට මේ වේදනාව දරා ගන්න බෑ. මොකට සත්‍ය ඒ තරම් අනිෂට ආදරය කළා. ඉතින් මේ වෙලාවේ සත්‍ය අඩා ඉන්නකොට එකපාරටම එළියෙන් ශබ්දයක් ඇහෙනවා. ඉතින් කවුදෝ කට්ටියක් රණ්ඩු වෙනවා. සත්‍ය මෙතනට ගිහින් බලනවා. මේ වෙලාවේ සත්‍ය දකිනවා ස්වාමිනාදන් සර් ගෑනු ළමයින්ගේ වොෂ්රූම් එකට එබිලා හිටියා කියලා. එතන හිටපු පිරිමි ළමයි ටිකක් තවත් ගුරුවරු කට්ටියකට කියලා හැමෝම ස්වාමිනාදන් සර්ට බැනවදිනවා. මේ වෙලාවේ ස්වාමිනාදන් සර් ළඟව තමයි දිනේෂත් හිටගෙන ඉන්නේ. ඉතින් සත්‍යයට දිනේෂ් දැක්කහම ලොකු වේදනාවක් වගේම කේන්තියකුත් එනවා. අන්තිමේ මේ හැමදේම පිරිමහ ගන්න සත්‍ය එයාට නිතරම ගහන්න බය ස්වාමිනාදන් සර්ගේ කම්මුලට පාරක් ගහලා මෙතනින් එළියට යනවා. ඉතින් ඊට පස්සේ ගෙදර ඇවිල්ලා සත්‍ය හොඳටම අඩනවා. ඊළඟ දවස්වල සත්‍ය ඉස්කෝලේට ගිහින් එයාගේ යාළුවෝ කට්ටියව මගහැරලා තනියම තමයි ඉන්නේ. ඉතින් කොහොම වුණත් ඉස්කෝලෙන් අයින් වෙලා ඊළඟට කොලෙජ් එකකින් චෙන්නයි යුනිවර්සිටි එකකට ආවට පස්සේ අනිෂා ගැන තිබුණු ආදරය ටිකෙන් ටික දුරස් වුණා කියලත් සත්‍ය මේ වෙලාවේ මොනිෂා එක්ක කියනවා. ඉතින් ඊට පස්සේ කවදාවත්ම අනිෂට තමන්ගේ හිතේ තිබුණු ආදරය ගැන කියන්න බැරි වුණා කියලත් සත්‍ය කියනවා. ඉතින් මොනිෂා මේ වෙලාවේ අහනවා මේ වෙනකොට අනිෂක්කා මොකද කරන්නේ කියලා. ඉතින් ඒ ගැන වැඩි හොයලා බැලුවේ නැහැ කියලා සත්‍ය කිව්වත් මේ වෙනකොට අනිෂා වෙනත් කෙනෙක්ව කසාද බැඳලා දරුවෝ දෙන්නෙකුත් එක්ක කැනඩාවල ජීවත් වෙනවා කියන එක පවා දන්නවා. ඉතින් කොහොම වුණත් ওই විදියට තමන්ගේ තිබිච්ච එකම ආදරය අවසන් වුණා කියලා සත්‍ය මොනිෂාට කියනවා. ඉතින් සත්‍ය එයාගේ ආදර කතාව ගැන ওই විදියට විස්තර කරද්දි සත්‍ය මොනිෂාගෙනුත් අහනවා ඔයාගේ ඒ කාලේ තිබිච්ච ආදරය ගැනත් කියන්නකෝ කියලා. ඉතින් ওই දේත් එක්ක මොනිෂා කියනවා මටත් ආදරයක් තිබුණා. හැබැයි ඒකේ ලොකුම හතුරා ඔයා කියලා. ඇත්තටම ඉතින් සත්‍යයට මේක ලොකු සර්ප්‍රයිස් එකක්. ওই දේත් එක්ක මොනිෂා විස්තර කරනවා මාත් ඉස්කෝලේ යන කාලේ ආදරය කියලා. මගේම පන්තියේ හිටපු බාලාජි කියලා. ඉතින් මොනිෂා සංධ්‍යා වේනු මේ තුන්දෙනා තමයි හොඳම යාළුවෝ. මොනිෂාලා ඉගෙන ගන්න එච්චර උනන්දුවක් නැතුව ඔහේ පිස්සු නටාන තමයි ඒ කාලේ ඉඳලා තියෙන්නේ. ඉතින් මොනිෂා යාගේ පන්තියේම හිටපු බාලාජි කියන පිරිමි ළමයාට ආදරය කරලා තියෙනවා. ඒක පටන් අරන් තියෙන්නේත් හරි අපූර්ව විදිහකට. මොනිෂා එච්චර ඉගෙන ගන්න උනන්දු නැහැනේ. ඉස්කෝලේ ඉන්න හැම ගුරුවරයෙක්ටම එපාම කරපු ළමයි තුන්දෙනා තමයි මොනිෂා සංධ්‍යා වේනු. ඉතින් දවසක් එක්සෑම් එක ලියද්දි මොනිෂාට ෆේල් වෙන්න බෑ. කොහොම හරි පාස් වෙන්න ඕනි කියලා හිතලා තියෙනවා. ඉතින් එහා පැත්තේ හිටපු බාලාජිගේ පේපර් එක ඇදලා අරගෙන මොනිෂා උත්තර ලියනවා. ඊළඟට මේක පිටිපස්සට පාස් කරනවා. අන්තිමේට බාලාජිගේ පේපර් එක ලැබෙන්නේ එහා පැත්තේ ඩිස්ප්ලේලියේ ඉන්න පිරිමි ළමයෙක්ට. ඉතින් මේ බොයි බාලාජිට කතා කරලා ටීචර්ට පේන්නේ නැටි වෙන්න පේපර් එක දෙන්න උත්සාහ කරද්දි පේපර් එක බිමට වැටෙනවා. ඉතින් බාලාජි ගොඩක් බයරලා පේපර් එක අහුල ගන්න හදනකොටම ටීචර් ළඟට ඇවිත් අහනවා කාගේද මේ පේපර් එක කවුද මෙතන බිමට දැම්මේ කියලා. ඉතින් බාලාජි නැගිටලා පේපර් එක එයාගේ කියලා පිළිගන්නවා. ටීචර් බාලාජිගෙන් අහනවා කාටද පේපර් එක පාස් කළේ කියලා. ඒත් බාලාජි හුළඟට ගියා කියලා කියනවා මිසක් මොනිෂාගේ නම කියන්නේ නැහැ. හැබැයි මේකෙන් බාලාජිට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ටීචර් බොරු කියන්න එපා කියලා බාලාජිගේ කම්මුලට ගහලා ඊළඟට බාලාජිව ප්‍රින්සිපල් ළඟට එක්කරගෙන යනවා. ඉතින් මේ මොන තරම් ලොකු ප්‍රශ්නයක් වුණත් බාලාජි කොයිම වෙලාවකවත් කිසිම තැනක මොනිෂාගේ නම සඳහන් කරන්නේ නැහැ. ওই දෙයින් පස්සේ මොනිෂාට යාකින් වෙච්ච වැරද්ද ගැන ලොකු දුකක් ඇති වෙලා තියෙනවා. ඉතින් බාලාජිව මේ විදිහට ප්‍රින්සිපල් ළඟට එක්කරගෙන ගියපු අර මැඩම්ලි කන්නාඩි දෙක මොනිෂා කුඩු කරලා දානවා. කොහොමත් මේකෙන් පස්සේ මොනිෂා බාලාජි ගැන හොයන්න පටන් ගන්නවා. ඉතින් බාලාජි මොන විදිහටද හැසිරෙන්නේ එයා කැමති මොන දේවල් වලටද කියලා බාලාජි ගැන ගොඩක් දේවල් මොනිෂා මේකෙන් පස්සේ දැනගන්නවා. කොහොමත් බාලාජි කියන්නේ මොනිෂාගේ ක්ලාස් එකේ පන්තියේ පළවෙනියා. ඉතින් ඒ විතරක් නෙමෙයි හැම දෙයකටම ගොඩාක් දක්ෂ හරිම නිහතමානී කීකරු ළමයි. ඉතින් කාලයත් එක්ක මොනිෂාගේ යාළුවා දැනගන්නවා මොනිෂා බාලාජි ගැන උනන්දුවෙන් ඉන්නේ කියලා. ඉතින් මොනිෂාගේ යාළුවා දෙන්න බාලාජිට මේක කියන්නේ කියලා මොනිෂාට බල කරනවා. ඒත් මොනිෂාට එහෙම හිතේ හයියක් නැහැ. ඉතින් එක දවසක් යාලා හොස්ටල් වල හිටියා ටියුෂන් යන්න තහනම් වුණා. ටියුෂන් ක්ලාස් එක ළඟට ගිහින් බාලාජි ක්ලාස් එක ඇරිලා එනකන් බලාගෙන ඉන්නවා. ඔන්න බාලාජි ක්ලාස් එක ඉවර වෙලා එයාගේ බයිසිකලේ අරන් ගෙදර යන්න පිටත් වෙනවා. මේ වෙලාවේ මොනිෂා දුවගෙන ගිහින් බාලාජිට කියනවා මම පාරේ තනියෙන් තමයි මේ ටික යන්න ඕනේ ඔයාට බැරිද මාත් එක්ක එන්න කියලා. ඉතින් බාලාජිත් මේකට කැමති
කැමති වෙලා මෝනිෂාත් එක්ක ඇවිදගෙන යන්න පටන් ගන්නවා. ඉතින් එක මොහොතකදී මෝනිෂා සම්පූර්ණ ධෛර්යය උපදවාගෙන බාලාජිට ආදරය කියලා කියන්න උත්සාහ කරනවා. හැබැයි කටින් පිට වෙන්නේ වෙන වචන ටික. ඒ තමයි හෙට ස්පීඩ් ටෙස්ට් එකට ඔයා පාඩම් කළාද කියලා තමයි මෝනිෂා අහන්නේ. "ඕ" කියලා බාලාජි ටිකක් ඉස්සරහට ඇවිදගෙන ගිහින් එකපාරට හැරිලා දුවගෙන ඇවිල්ලා "ඔයා ඉක්මනට මෙතනින් යන්න" කියලා බාලාජිත් වේගයෙන් බයිසිකලෙ පැදගෙන මෙතනින් පිට වෙනවා. මෝනිෂා බාලාජි ආපු තැනට ගිහින් බලනවා ඇයි මෙහෙම බාලාජි කියන්න හේතුව කියලා. එතකොට තමයි මෝනිෂා දකින්නේ පිරිමි ළමයි තුන්දෙනෙක් බිම පෙරලිලා රණ්ඩු වෙනවා. ඉතින් මේ රණ්ඩු වෙන්නේ සත්‍යයි, දිනේෂයි, ජේම්සයි තුන්දෙනා. මේ වෙලාවේ මෝනිෂා පාරේ ඕටෝ එකක් නතර කරලා ඕටෝ ඩ්‍රයිවර්ට කියනවා අපි ඉස්කෝලේ අයියලා තුන්දෙනෙක් රණ්ඩු වෙනවා, අනේ ගිහින් පොඩ්ඩක් බලන්න කියලා. ඉතින් ඔන්න ওই විදිහට සත්‍ය නිසා බාලාජිව මෝනිෂාට මග හැරෙන්නේ මෙන්න මේ රණ්ඩුව නිසා. කොහොමත් එදා හොස්ටල් එකට ගිහින් මෝනිෂා යාගේ යාළුවොත් එක්ක කියනවා බාලාජිට කියන්න හැදුවා. හැබැයි බාලාජි බය වෙලා ගියා. එතන අයියලා වගේ රණ්ඩුවේ හිටියා කියලා. ඉතින් මේකට සන්ධියට නම් ගොඩක් hina යනවා ඔච්චර බයගුල්ලෙක්ද යා කියලා. ඉතින් ඊළඟ දවසේ උදේ බඩ ටිකක් රීතන නිසා මෝනිෂා පරක්කු වෙලා තමයි ඉස්කෝලේට එන්නේ. ඉස්කෝලේට එනකොටම දකින්නවා බාලාජිට අයියලා ටිකක් මොනවද කිය ඉන්නවා. ඉතින් පන්තියට ගිහින් මෝනිෂා යාගේ යාළුවන්ගෙන් අහනවා බාලාජිට ඇයි සන්තෝෂ එහෙම විහිළු කරන්නේ කියලා. මේ වෙලාවේ යාළුවා කියනවා ඒ විතරක් නෙමෙයි හැමෝම විහිළු කරනවා කියලා. ඉතින් සන්ධියා පන්තිය හැමෝටම කියලා තියෙනවා සීනියලා රණ්ඩු වෙනවා දැකලා බාලාජි බයේ දිව්වා. ඉතින් බාලාජි කියන්නේ බයගුල්ලෙක් කියලා. මේ වෙලාවේදීත් සන්ධියා ඕක කියලා hina වෙනවා. ඉතිං ඔය දේත් එක්ක මෝනිෂාගෙන් සන්ධ්‍යාට හොඳටම ගුටි කන්න වෙනවා. ඒ විතරක් නෙමී සන්තෝෂ්ටත් යකඩ කූරකින් මෝනිෂා අනිනවා. ඉතිං ඊළඟ දවසේ නම් සන්ධ්‍යා වේනු දෙන්නත් එක තරහ වෙලා වෙනම බංකුවක වාඩි වෙලා තමයි ඉගෙන ගන්නේ. ඉතිං ඊට පස්සේ මෙහෙම කාලය ගත වෙනකොට අවුරුද්ද අවසානයේ හොඳම යාළුවාට විතරක් ස්ලෑම් බුක් එකක් දෙන දවස උදා වෙනවා. ඉතින් මේ දවසේ මෝනිෂා ස්ලෑම් බුක් එක බාලාජිට දෙනවා. බාලාජි පොත ගන්නෙත් නෑ, එපා කියන්නෙත් නෑ. ඉතිං එලියට ගිහින් මෝනිෂා හොඳටම අඬනවා. මොකද එයා නිසා බාලාජිට ලොකු කරදර දෙකක්ම වුණා. ඉතින් කොහොම හරි මෙහෙම තනියම්ම අඬා දවස් ගත කරන මෝනිෂා එක දවසක් හිතනවා බාලාජිට සොරි කියලත් සමාගන්න. මොකද එයා මොනතරම් ඇඬුවත් තනියම හිතුවත් බාලාජි ළඟට ගිහින් සොරි කියලා කිව්වේ නෑ. ඉතින් එහෙම හිතලා ඇනිවල් ඩේ එක දවසේ මේ දේ කියන්න හිතාගෙන ලස්සනට ඇඳ පැළඳගෙන ස්කූල් එකට එනවා. ඉතින් වේනු ඇවිල්ලා මෝනිෂාට කියනවා සන්ධ්‍යයි ඔයයි රණ්ඩු වුණා තමයි. හැබැයි ඉස්කෝලේ අන්තිම දවසේ ගොඩාක් කලින්දන් ඔයාගෙන් සමාව ඉල්ලනවා කතා කරන්න බලාගෙන ඉන්නවා. ඇයි ඔයා ඔහොම කරන්නේ යා එක්ක කතා කරන්න කියලා. ඒ වගේම බාලාජිටත් කැමැත්ත කියන්න කියලා වේනු කියනවා. ඉතින් මෝනිෂා පන්ති කාමරයට ගිහින් කණ්ණාඩියෙන් මූණ බලලා පොට්ටුවක් එහෙම තියාගෙන මේ ලෑස්ති වෙන්නේ බාලාජිව හම්බ වෙන්න යන්න. ඒත් 2007 ස්වාමිනාදන් සර් එක්ක දාගත්ත රණ්ඩුවත් එක්ක මෝනිෂාට කියන්න බැරි වෙනවා. ඉතින් ඊට පස්සේ පබ්ලික් එක දවසේ කියන්න හිතාගෙන ඉන්නවා. හැබැයි ඒ දවසේ මෝනිෂාව අම්මා ඇවිල්ලා කලින්ම ගෙදර එක්ක අරගෙන යනවා. ඉතින් මේ දවසේ තමයි මෝනිෂා බාලාජිව දැකපු අවසාන දවස. ඉතින් සත්‍ය මේ කතාව අහගෙන ඉඳලා මෝනිගෙන් අහනවා. ඉතින් ඊට පස්සේ ඔයාට එයාගේ Facebook එහෙම මුකුත් ෆොලෝ කරන්න බැරි වුණාද කියලා. එතකොට මෝනිෂා කියනවා කොලේජ් එකකින් පස්සේ කැම්පස් එකට ගියා. ඊට පස්සේ ඉගෙන ගත්තා. ජීවිතේ අලුත් අය හම්බ වුණා. පාළු මතකයක් වෙලා හිතේ කොනක ඉතුරු වුණා කියලා. ඉතින් කොහොමත් දැන් මේ දෙන්න හම්බ වෙලා තියෙන්නෙත් විවාහයක් ගැන කතා කරන්නනේ. ඒ කියන්නේ සත්‍යයි මෝනිෂායි දෙන්න. ඉතින් මෝනිෂා මෙතනදී කියනවා අපි දෙන්න සති දෙකක් ඩේට් කරලා ආශ්‍රය කරමු. ගැලපෙනවද කියලා බලමු. සමහර විට මම ඔයාට කැමති වෙයි, සමහර විට අකමැති වෙයි කියලා. ඉතින් මෝනි මෙතනදී කියනවා මම ඔයාට නම්බර් එක දෙන්නම් මට කෝල් කරන්න කියලා. ඔහොම කියලා මෝනි අංක 4ක් කියනවා. ඒත් එක්කම එකපාරටම මෝනිට අදහසක් එනවා. මෝනි සත්‍යයට කියනවා අපි දෙන්නට සති දෙකක් ආශ්‍රය කරන්න තියෙනවානේ. ඒ සති දෙක ඇතුළත ඔයා හොයාගන්න අනිෂක්කා ඉන්නේ හරියටම කොහෙද කියලා එයාට කෝල් කරන්න යාගේ නම්බර් එකක් හොයාගන්න. මම බාලාජිගේ නම්බර් එකක් හොයාගන්නම්. අපි දෙන්න මේ අයට අපේ හිත්වල නොකියපු ආදරය ගැන කියමු කියලා. ඉතින් මේකට සත්‍ය නම් පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. මොකද දැන් මේ දේවල් අනවශ්‍යයිනේ කියලා. ඒත් මෝනිට බාලාජිට නොකියපු ආදරය කියන්නම ඕන. මොකද අනිෂක්කා බැඳලා හිටියට බාලාජි සමහර විට කසාදනෝ බැඳ හිටියොත්. එහෙම ඉතින් කොහොම වුණත් සත්‍යයටත් මේ අදහසට කැමති වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මෝනි කියනවා අපි තිරිච්චි වලට ගිහින් ආපහු අපේ ජීවිතේ මග හැරුණු ඒ අය ගැන හොයාගමු කියලා. ඉතින් ඔහොම කියලා මෝනි නැගිටලා යන්න යනවා. මේ වෙලාවේ තමයි සත්‍යයට මතක් වෙන්නේ එයාට නම්බර් එකේ ඉතුරු ටික ඉල්ලගන්න බැරි වුණානේ කියලා. ඉතින් ඕටෝ එක නතර කරන්න මෝනිෂාට කියලා කොයිතරම් කෑ ගහවත් ඕටෝ එකට නැගලා මෝනිෂා මෙතනින් පිටත් වෙලා යනවා. එයාට ඇහෙන්නේ නැහැ සත්‍ය කතා කරන එක. ඉතින් ওই දේත් එක්කම එකොන් මෝනි එක්ක chat කරන්න සත්‍ය try කරනවා.
හැබැයි ඉතින් මෝනි කියන්නේ සෙලිබ්‍රිටි කෙනෙක්නේ. එයා ගොඩක් දුරට එකට එන මැසේජ් චෙක් කරන්නේ නැහැ. මොකද කොහොමත් ෆෑන්ස්ලා මැසේජ් දාන නිසා. ඉතින් සත්‍ය කොයිතරම් බලාගෙන හිටියත් මෝනි මේවට රිප්ලයි කරන්නේ නැහැ. මේ වෙලාවේ අක්කත් කෝල් කරලා සත්‍යගෙන් අහනවා ගෑනු ළමයාට කැමතිද කියලා. සත්‍යයට හොඳටම තරහ ගිහින් ඉන්නේ. ඉතින් සත්‍ය ෆෝන් එක කට් කරලා දානවා. ඉතින් සත්‍ය කල්පනා කරනවා කොහොමද මෝනිෂාව කොන්ටැක්ට් කරගන්නේ කියලා. හිතලා අදහසක් ආවේ නැතිම තැන ඉන්ස්ටාග්‍රෑම් අප්ලෝඩ් කරලා තියෙන ෆෝටෝ එකකට පින් කරපු කමෙන්ට් එකක් දානවා සත්‍ය. එයාගේ නම්බර් එක දාලා කෝල් කරන්න කියලා. ඊළඟට දත් ටික මදින්න හිතාගෙන සත්‍ය වොෂ්රූම් එකට යනවා. ඉතින් මේ වෙලාවෙම ගෙදර බෙල් එක ගහනවා හින නිසා සත්‍ය ගිහින් දොර අරිනවා. ඔන්න එතකොට තමයි සත්‍ය ගොඩක් සර්ප්‍රයිස් වෙන්නේ. මොකද මෝනිෂා උදේ පාන්දරම ඔන්න ගෙදරට ඇවිල්ලා. ඉතින් මේ වෙලාවේ සත්‍ය ඉක්මනින් මෙන්න කියලා දත් ටික මදගෙන ඉන්න හදන්නේ. හැබැයි මෝනිෂා දුකින් කියනවා ඔයා මම ගැන උනන්දු නැත්තම් මට කෙලින්ම කියන්න. අඩුම තරමින් මට එකම එක කෝල් එකක්වත් අරගෙන නැහැ. මම යන්නම් කියලා. ඉතින් මේ දේත් එක්ක සත්‍ය පස්සෙන් ගිහින් බැගෑපත් වෙලා. අයියෝ එහෙම දෙයක් නෙමෙයි මම ඔයාට ගොඩාක් කැමතියි. ඔයාගේ නම්බර් එක මට ගන්න බැරි වුණානේ කියලා. ඉතින් එතකොට මෝනිෂා කියනවා මම කොහොමද ඕක විශ්වාස කරන්නේ කියලා. අන්න එතකොට සත්‍යගේ ෆෝන් එකෙන් මෝනිගේ ඉන්ස්ටාග්‍රෑම් පේජ් එක බලලා ඒකේ එයා දාපු කමෙන්ට් එක පෙන්නනවා. ඉතින් මේක දැකලා නම් මෝනිෂාට හිනත් යනවා. ඉතින් ඔන්න ඊළඟට දෙන්නගේ ඇතුළට ගිහින් උයන්න මොනවා හරි ගේන්න කියලා කතා වෙලා මාකට් එකට යනවා. ඉතින් මාකට් එකට ගිහින් බඩු අරගෙන එන අතරේ මෝනි ඇඳුම් ටිකත් පැක් කරගෙන ටික දවසක් සත්‍යගේ ගෙදරම ඉන්න හිතාගෙන එනවා. ඉතින් ඔන්න ඊළඟට දෙන්න ගෙදරට ඇවිල්ලා මටන් බිරියානි එකක් හදනවා. ඉතින් මේ බිරියානි එක සත්‍යගේ අතින් තමයි හැදෙන්නේ. ඉතින් මේක කන මෝනිෂා අහනවා ඇත්ත කියන්න ඔයා ඒ කාලේ හොටෙල් එකක් කරා නේද? ඒ තරම්ම මේ කැමරායි කියලා. ඉතින් ඇත්තටම සත්‍යලාගේ තාත්තාට ගමේ හොටෙල් එකක් තිබිලා තියෙනවා. ඉතින් අම්මා නැති වුණාට පස්සේ තමයි මෙයාලා චෙන්නයි වලට ඒක වහලා දාලා ඇවිත් තියෙන්නේ. ඉතින් මේ දේත් එක්ක මෝනිෂා සත්‍යගේ අම්මයි තාත්තයි දැන් මොකද කරන්නේ? යාලා කොහෙද ඉන්නේ කියලා අහනවා. ඔය දේත් එක්ක සත්‍ය කියනවා එයා කොලේජ් එකේ දෙවනි අවුරුද්දේ ඉගෙන ගන්න කාලේ අම්මා නැති වුණා කියලා. ඉතින් සත්‍යගේ තාත්තා මේ වෙනකොට යාලට තිබුණු හොටෙල් එක වහලා දාලා බැංගලෝර වල ලොකු තාත්තලාගේ ගෙදර ඉඳන් කඩයක් කරගෙන ඉන්නවා කියලා කියනවා. ඉතින් සත්‍යගේ තාත්තා වැඩිපුර ගෙදර ඉන්න කැමති නැහැලු. මොකද අම්මගේ මතකයන් එක්ක ඉඳිද්දි එයාට ගොඩාක් තරහ ගිහින් සත්‍ය එක්ක රණ්ඩු කරගන්නවලු. ඉතින් ඒ නිසා තමයි තාත්තා ගිහින් ඉන්න කියලා සත්‍ය කියනවා. ඉතින් කොහොමත් ඔන්න කාලා බීලා දෙන්නත් එක්ක කතා බහ කරලා ටිකක් එහෙම මෙහි වෙලා ඉන්නකොට ටෙකීරා කියලා කෙනෙක්ගෙන් සත්‍යට ඉන්ස්ටාග්‍රෑම් නොටිෆිකේෂන් එකක් එනවා. ඉතින් මේ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක සත්‍ය ඇක්සෙප්ට් කරනවා. ඉතින් ඔන්න ඊළඟට මෝනිෂා වයිට් බෝඩ් එකේ ඊළඟට මොනවද කරන්න කියලා ලියනවා. ඒ කියන්නේ මේ සති දෙක කොහොමද ප්ලෑන් කරන්න ඕනේ කියන එක තමයි ලියන්නේ. දැන් මේගොල්ලන්ට ලොකු දෙයක් කරන්න තියෙනවානේ. ඒක තමයි බාලාජීවයි අනිෂාවයි හොයාගන්න එක. ඉතින් මේකට මෝනි කොයිතරම් උනන්දු සත්‍ය ඉතින් උයන පිහන දේවල් ගැන විතරයි යාගේ අයිඩියාස් විදිහට ලියලා තියෙන්නේ. මේකට මෝනිට තරහ යනවා. ඉතින් එතකොට සත්‍ය කියනවා ඔයා කේන්ති ගත්තට මන් මොනවා කරන්නද? මට අඩුම යාළුවෙක්වත් නැහැ මං කාගෙන් කියලා අහන්නද? මම පුළුවන් තරම් උත්සාහ කළා කියලා. මේ වෙලාවේ නම් මෝනිෂාට ගොඩක් දුක හිතෙනවා. ඉතින් එකපාරටම මෝනි සත්‍යගෙන අහනවා අපි ටිකක් බීලා කතා කරමුද කියලා. සත්‍ය මේකට එකපයින්ම කැමති වෙනවා. හැබැයි ඉතින් බොන්නේ නම් සත්‍ය විතරයි. මෝනි බොන්නේ නැහැ. කොහොමත් උගුරක් දෙකක් දාගත්ත ගමන් සත්‍ය යාගේ පරණ ප්‍රේමය අනිෂා ගැන කියවන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී මෝනි සත්‍යකින් යාගේ හොඳම යාළුවා දිනේෂ්ගේ නම්බර් ඉල්ලගෙන කෝල් කරනවා. ඊළඟට දිනේෂ්කින් අහනවා අනිෂා කොහෙද ඉන්නේ කියලා. මේ වෙලාවේ තමයි දිනේෂ් කියන්නේ මම වෙන කෙනෙක්ව කසාද බැඳලා මට දරුවෙක්වත් ඉන්නවා. ඒ කාලේ මුඹට කරපු වැරද්ද නිසා මං හිටියේ වැරදි හැඟීමකින්. ඒ නිසා මම අනිෂාගෙන් බ්‍රේක් අප් වුණා කියලා. ඉතින් ඩේනියා ඉන්නේ කැනඩාවල කියලා ආරංචියක් තියෙනවා. ඒත් ලොකු කොන්ටැක්ට් නැහැ කියලා කියනවා. හැබැයි සත්‍ය දිගින් දිගටම අඩන්න පටන් ගන්නවා අනිෂා ගැන කියව. ඉතින් දිනේෂ් කියනවා මම ඒ කාලෙම වෙච්ච දෙයට සොරි කියලා කියවනේ. දැන් මොකද්ද කරන්න ඕනි කියලා. එතකොට සත්‍ය කියනවා මට යාගේ නම්බර් එකක් හොයලා දෙන්න කියලා. මොකද නොකියව ආදරය ගැන යාට කියන්න ඕන නිසා. ඉතින් දිනේෂ් පොරොන්දු වෙනවා හෙට උදේට අනිවාර්යයෙන්ම නම්බර් එකක් හොයලා දෙන්න. කොහොම වුණත් සත්‍ය ෆෝන් එක කට් කරන්න කලින් දිනේෂ්ගෙන් අහනවා ඇත්තටම අනිෂා මම යාට ආදරය කරා කියන එක ගැන දන්නේවත් නැද්ද කියලා. අන්න එතකොට දිනේෂ් කියනවා දවසක් අනිෂම මගෙන් ඒ ගැන ඇහුවා. එතකොට මම කිව්වේ සත්‍යට කෙල්ලෙක් ඉන්නවා කියලා. ඉතින් ඊට පස්සේ මට කෙනෙක් නැහැ කියලා මම යාව සෙට් කරගත්තා කියලා. ඉතින් මේ කතාවත් එක්ක සත්‍ය අහනවා උඹ ඒක මම අනිෂට ආදරය කරනවා කියලා උඹ එක්ක කියන්න කලින්ද කිව්වට පස්සේද කියලා. ඉතින් ටික වෙලාවක් කල්පනා කරන දිනේෂ් අමාරුවෙන් වචන ගලපගෙන කියනවා උඹ යාට ආදරය කරනවා කියලා කිව්වටත් පස්සේ තමයි මම යාව සෙට් කරගත්තේ කියලා. ඉතින් මේක දැනගත්තාම නම් දිනේෂ්ට බනින්න වචනත් මදි වෙනවා. යාළුවෙක් විදිහට ඉඳලා මොනතරම් ද්‍රෝහිකමක්ද කළේ කියලා සත්‍ය බනිනවා. ඒත් ඉතින් මොනව කරන්නද?
ඔන්න ඉතින් ওই විදිහට මේ දවස ගත වෙනවා. ඊළඟ දවසේ මෝනි සත්‍යයි මේ ලෑස්ති වෙන්නේ යාළගේ ඉස්කෝලේ තිරිච්චි වලට යන්න. ඉතින් මෝනිගේ යාළුවෙක්ගේ වෙඩින් එකක්වත් මෙහි තියෙන නිසා ඒකටත් යන බලාපොරොත්තුවෙන් වගේම මෙතනදී අනිෂගේ බාලාජිගේ කොන්ටැක්ට් හොයාගන්න අරමුණින් තමයි මෙයාලා යන්නේ. ඉතින් යන ගමන් කෝච්චියේදී සත්‍යට ආයෙමත් තාත්තගෙන් කෝල් එකක් එනවා. ඒත් සත්‍ය ආස කරන්නේ නැහැ. මෝනි අහනවා ඔය විදිහට රණ්ඩු කර කර ඉන්නවා නම් ඇයි ඔයාට කෝල් කරන්නේ කියලා. ඉතින් තාත්තගේ හැසිරීමේ අමුත්ත ගැන ඔයා කවදාවත් ඇහුවේ නැද්ද කියලාත් මෝනි සත්‍යගෙන් අහනවා. සත්‍ය කියනවා මට ඒවා අහන්න උවමනාවක් තිබුණේ නැහැ කියලා. ඉතින් මේ වෙලාවේ සත්‍ය මෝනිගෙන් අහනවා ඔයාගේ අම්මයි තාත්තයි මොකද කරන්නේ කියලා. අන්න එතකොට මෝනි කියනවා අම්මා තමයි යාට ඉන්නේ එකම කෙනා. තාත්තා නැති වුණා කියලා. ඉතින් මෝනිගේ තාත්තා නැති වෙලා තියෙන්නේ ලං කැන්සර් එකකින්. ඉතින් මෝනි පුංචි කාලේ ඉඳන්ම තාත්තා සිගරට් බොන එක මෝනිට හොඳට පුරුදු දෙයක්. ඉතින් මෝනි දවසක් තාත්තගෙන් සිගරට් එකක් ඉල්ලලා තියෙනවා. අන්න එදා ඉඳන් මෝනිගේ තාත්තා සිගරට් බොන එක නතර කරලා හැබැයි ඒ වෙනකොටත් කැන්සර් එක ඔඩුදුවලා ඉවරයි. ඉතින් තාත්තා ගෙදර ඉඳන් දුක් විඳින එක මෝනිට පේන්න හොඳ නැති නිසා තමයි තාත්තා මෝනිව හොස්ටල් එකේ නතර කරලා උගන්වලා තියෙන්නේ. ඉතින් අර පබ්ලික් එක දවසේ අම්මා මෝනිෂාව ඉක්මනින්ම ගෙදර එක්කරගෙන ගිහින් තියෙන්නේ. ඒ දවසේ තමයි මෝනිගේ තාත්තා එයාලව දාලා යන්නම ගිහින් තියෙන්නේ. ඉතින් කොහොම හරි ඊළඟට මෝනිට ගොඩක් බඩගිනි වෙනවා. සත්‍ය ට්‍රේන් එකේ කවුරු හරි පේස්ට්‍රි විකුණන කෙනෙක් ඉන්නවද කියලා බලන්න යනවා. මේ වෙලාවේ අංකල් කෙනෙක් එයාගේ වයිෆ් වසන්ති හදපු ලැවරිය වගේක් සත්‍යලාට දෙනවා. ඉතින් මේවා කාලා ඊළඟට දෙන්න චුට්ටක් නිදා ගන්නවා. ඉතින් ඔන්න බහින්න තැනත් කිට්ටු වෙලා මෝනි කලින්ම හැරෙනවා. මෝනි සත්‍යව හැරවන්න යනකොට සත්‍ය හොඳ නිින්දක ඉන්නේ. ඉතින් සත්‍යගේ මුහුණට ලං වෙලා මෝනි සෙල්ෆි එකක් ගහලා ඉන්ස්ටාග්‍රෑම් දානවා. ඉතින් මේක දැකලා සත්‍යයට ගොඩාක් සතුටුයි. ඔන්න කොහොම හරි මේගොල්ලෝ ඊළඟට මෝනිගේ යාළුවාගේ වෙඩින් එකට එනවා. ඉතින් මේ සන්තෝෂ්ගේ වෙඩින් එකට තමයි මේ විදිහට මෝනි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හොඳ වෙලාවට සන්තෝෂ්ට නම් සත්‍ය කවුද කියන එක ලොකුවට මතකේ තියාගෙන නැහැ. කොහොමත් එයාලගේ නයිට් පාටි එකටත් අනිවාර්යයෙන්ම දෙන්න එන්න කියලා සන්තෝෂ් මෝනිට කියනවා. ඉතින් සත්‍ය අහනවා ඔයා කවුද කියලා. මෝනි එක කියන්නම් ඊට කලින් ඔයා කෙනෙක්ගෙන් සමාව ගන්න ඕනේ කියලා සත්‍යයට කියනවා. ඉතින් මෝනි මේ විදිහට සත්‍යයට සමාව ගන්න ඕනේ කියලා කියන්නේ ස්වාමිනාදන් සර්ගෙන්. ඉතින් ඊළඟට අපිට පෙන්වනවා ස්වාමිනාදන් සර්ට එදා සත්‍ය කම්මුලට ගැහුවනේ ඒක ඒ විදිහට සිද්ධ වුණත් එදා ඇත්තටම සිද්ධ වෙච්ච දේ. ඉතින් ඇත්තටම එදා සන්ධ්‍යා වොෂ්රූම් එකට වෙලා අඩින්නකොට සන්ධ්‍යාව එක්කරගෙන යන්න වේණු ගියානේ. ඒ වෙලාවේ වේණු සන්ධ්‍යාගෙන් අහනවා ඇයි ඔයා අඩන්නේ කියලා. එතකොට සන්ධ්‍යා කියනවා සන්තෝෂ් එයාව බ්ලැක්මේල් කරන්න ලෑස්ති වෙනවා. එයා සන්තෝෂ්ව විශ්වාස කරලා යවපු අඩනිරුවත් ෆොටෝස් වගේක් සන්තෝෂ් දැන් ලීක් කරනවා කියලා රණ්ඩු කරනවා කියලා. ඉතින් සන්තෝෂ් එයාට වොෂ්රූම් එක ළඟට එන්න කියලා කිව්ව නිසා ආවා කියලාත් සන්ධ්‍යා කියනවා. ඉතින් මේ වෙලාවේ ස්වාමිනාදන් සර් මෙතනින් යන ගමන් ඉඳලා සන්ධ්‍යා අඬන සද්ද ඇහිලා වොෂ්රූම් එකට එබිලා අහනවා මොකද්ද ප්‍රශ්නේ කියලා. ඉතින් මේ දේත් එක්ක සන්ධ්‍යාලා සන්තෝෂ් මේ විදිහට කරදර කරනවා කියන එක කියනවා. ඉතින් ස්වාමිනාදන් සර් සන්ධ්‍යාට ඔයගොල්ලෝ ඔතනම ඔහොම ඉන්න කියලා සන්තෝෂ් ඉන්න තැනට යනවා. සන්තෝෂ්ලා මේ වෙලාවේ ගෑනු ළමයින්ගේ වොෂ්රූම් එක ළඟටම ඇවිත් ඉන්නේ. ඉතින් ස්වාමිනාදන් සර්ව දකින සන්තෝෂ් එයාගේ යාළුවොත් එක්ක හොඳටම බය වෙලා ගෑනු ළමයින්ගේ වොෂ්රූම් එක ඇතුලේ තාප්පෙන් පැනලා එළියට දුවලවා. ඉතින් ස්වාමිනාදන් සර් මේ අයව අල්ලගන්න ඇතුළටම යද්දි එළියෙන් හිටපු දෙමව්පියෝ ටිකක් මේ පැත්තට එනවා. මේ අය හිතනවා ස්වාමිනාදන් සර් ගෑනු ළමයින්ගේ වොෂ්රූම් එක ඇතුළට රිංගලා කියලා. ඉතින් ඔය දේත් එක්ක දෙමව්පියෝ එකපාරටම ස්වාමිනාදන් සර්ව වට කරගෙන ගහන්න හදනවා. ඉතින් ඒ වෙලාවේ තමයි සත්‍යත් දිනේෂ් කේන්තියෙන් ඉඳලා මේ තැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සත්‍ය කම්මුලට ගහලා තියෙන්නේ වැරදි අවබෝධයකින්. ඉතින් ඒක නිසා ස්වාමිනාදන් සර්ගේ චරිතයට එදා ලොකු ප්‍රශ්නයක් වුණා කියලාත් මෝනි කියනවා. ඒ වගේම තමයි එදා ස්වාමිනාදන් සර් සන්තෝෂ්ගේ තරුණ ජීවිතය විනාශ කරන්න බෑ කියලා තමයි සන්තෝෂ් ගැන වචනයක්වත් එළියට කියලා නැත්තේ. ඉතින් පෙනුමෙන් සැරපරුෂ ගුරුවරයෙක් වුණත් ස්වාමිනාදන් සර් ගොඩක් හොඳ හිතක් තියෙන කෙනෙක් කියලා මෝනි පැහැදිලි කරනවා. ඉතින් මේ වෙලාවේම ස්වාමිනාදන් සර් සන්තෝෂ්ලාගේ වෙඩින් එකට එනවා. සත්‍ය හිමින් සැරේ ඉක්මනින්ම මෙතනින් මාරු වෙලා පඩිපෙළක් උඩ වාඩි වෙනවා. ඒත් මෝනි ස්වාමිනාදන් සර්ව එක්කරගෙන මෙතනට එනවා. ඉතින් ස්වාමිනාදන් සර් සත්‍ය ළඟින් වාඩි වෙලා සත්‍යට කියනවා ඔයා එදා කම්මුලට ගහපු එකේ වැරද්දක් නැහැ. හැබැයි එකම එක වැරද්දක් ඔයා තිබුණා. ඒක තමයි එදා ඇත්තටම සිද්ධ වුණේ මොකද්ද කියන එක ඔයා හොයලා බැලුවේ නැහැ කියලා. කොහොම වුණත් එදා ස්වාමිනාදන් සර්ට හිතුණලු එයා ළමයින්ට සැරපරුෂ කෙනෙක් විදියට හිටපු නිසා තමයි එයාගේ ඉස්කෝලේ ළමයි එයාව අර වගේ දෙයකට සැක කරේ නැත්තම් කියලා. ඉතින් එදා Taman ගැනම කලකිරීමක් ඇති වුණොත් කවදාවත් ළමයින්ට දුරස් වෙලා ඒ විදියට නපුරු විදියට ඉන්නේ නැතුව Tamanව වෙනස් කරගත්තා කියලාත් ස්වාමිනාදන් සර් සත්‍යට කියනවා. ඉතින් මේ දේවල් එක්ක සත්‍යට Taman ගැනම ලොකු වේදනාවක් ඇති වෙනවා. මේ දේත් එක්ක සත්‍ය මෙතන තියෙන වේවැලක් ස්වාමිනාදන් සර්
සර්ට දීලා කියනවා එදා කරපු වැරද්දට හරියන්න අද හරි මට ගහන්න කියලා. ඒත් ස්වාමිනාදන් සර් මම දැන් ඒ වගේ ළමයින්ට දඬුවම් කරන්නේ නැහැ. කරුණාවන්ත කෙනෙක් වෙලා ඉන්න කියලා කියනවා. ඔය දේත් එක්ක වැරදි කරා නම් දඬුවම් විඳින්න ඕනේ කියලා මෝනි කෝටු අරගෙන හොඳ පාරක් සත්‍යගේ පස්ස පැත්තට දෙනවා. ඉතින් වැරදි කරා නම් දඬුවම් විඳින්න ඕනේ කියලා කොහොම හරි ඔන්න මෝනිට පුළුවන් වෙනවා සත්‍යගේ ජීවිතේ ලොකු වැරද්දක් ඔය විදියට නිවැරදි කරලා ගුරුවරියෙක් එක්ක ශිෂ්‍යෙක්ව සමගි කරව ගන්න. ඉතින් ඒ වගේම ඊළඟට මෝනි සත්‍යයට කියනවා සන්තෝෂ්ගේ විවාහය අද මේ සිද්ධ වෙන්නේ යාළු වෙලා හිටපු සන්ධ්‍යාත් එක්ක නම් නෙමෙයි කියලා. ඉතින් එච්චර ලොකු වැරද්දක් කරපු සන්තෝෂ් පස්සේ අඬාඬ සමාව ඉල්ලුවට පස්සේ මෝනි සමාව දීලා තියෙනවා. ඉතින් සන්ධ්‍යාගේ ඒ කාලේ හොඳම යාළුවත් එක්ක තමයි අද සන්තෝෂ් මේ විවාහ වෙන්නේ. ඉතින් මේ කතාව අහපු සත්‍ය කියනවා එයාට නම් ඔහොම හිතන්නවත් බෑ කියලා. ඉතින් ඔන්න වෙඩින් එක ඉවර වෙලා දෙන්නම ගෙදර එනවා. මේ වෙලාවේ සත්‍ය එයාට ටෙකීරා කියලා කෙනෙක්ගෙන් මැසේජ් එකක් ආපු බවත් ඉන්ස්ටාග්‍රෑම් එකේ මෝනිගේ හැම ෆෝටෝ එකකටම පින් කරපු කමෙන්ට් ටෙකීරා දාලා තියෙනවා කියලත් මෝනිගෙන් අහනවා මේ කවුද කියලා. ඉතින් එතකොට මෝනි කියනවා එයා මට ඉන්ස්ටාග්‍රෑම් එකේ ගොඩක් මැසේජ් කරනවා කවුද කියලා නම් හරියටම දන්නේ නැහැ. ෆෝටෝස් මුකුත් නැහැ. බොයි කෙනෙක් වගේ තමයි කොහොමත් එයා මට ආදරේ කරනවා වගේ මට පේනවා කියලා. ඉතින් එතකොට සත්‍ය කියනවා ඔය ෆේක් ID විශ්වාස කරන්න එපා. ඔය වගේ එක එක බුරු දේවල් වලට කතා කරනවා කියලා. ඉතින් හා කියලා මෝනි මේක පිළිගන්නවා. ඉතින් මෝනි සත්‍යයට කියනවා හවස පාටි එකක් තියෙනවා. ඒකට යන්න ලෑස්ති වෙන්න ඕන. කලින් නැගිටින්න ඕන. ඒ නිසා නිදා ගන්න. දැම්ම නිදා ගන්නවා නම් කියලා. ඉතින් මෝනික නිින්ද යනකන් ඉඳලා සත්‍ය කරන්නේ මෝනිගේ ෆෝන් එක අරගෙන ඉන්ස්ටාග්‍රෑම් එකේ මැසේජ් චෙක් කරනවා. මොකද එයාට ලොකු කුතුහලයක් තියෙනවා මේ ටෙකීරා කවුද කියලා. ඉතින් මේ වෙලාවේ මෝනිට ඇහැරිලා ඔයා මොකද කරන්න කියලා ඇහුවාම මට කෝල් එකක් ගන්න ඕනේ කියලා බයෙන් වගේ සත්‍ය ෆෝන් එක තරන් එළියට එනවා. ඉතින් ඊළඟට ටෙකීරාගෙන් ආපු මැසේජ් සත්‍ය චෙක් කරනවා. මේ මැසේජ් අතරේ ටෙකීරා මෝනිට මැසේජ් එකක් දාලා තිනවා සත්‍යත් එක්ක දාපු අර ස්ටේටස් එක දැක්කලා මේ ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ්ද කියලා. ඉතින් මෝනි මේකට උත්තර දීලා තිනවා දැනට නම් නැහැ නමුත් එයා මගේ වෙන්න ඉන්න කෙනා කියලා. ඉතින් මේක දැක්කහම සත්‍යයට පුදුම තරම් සතුටුයි. ඉතින් මේකත් එක්ක සත්‍ය හදවත මල්ලෑයක් කරගෙන ඉක්මනින්ම ගිහින් සන්තෝෂයෙන් නිදා ගන්නවා. හැබැයි අවදි වෙන්න නම් වෙන්නේ ගොඩක් කේන්තියෙන් මෝනි යාට බැනවදිද්දි. ඉතින් මෝනි සත්‍යයට බනිනවා ඔයා මගේ ෆෝන් එකේ මැසේජ් චෙක් කරාද කියලා. ඉතින් ඊට පස්සේ එහෙම කරා කියලා සත්‍ය පිළිගත්තාම මෝනි කරුණා කරලා රූම් එකකින් එළියට යන්න වෙන රූම් එකකට යන්න කියලා කියනවා. ඉතින් මේගොල්ලෝ තිරිච්චි වලට ආවේ සන්තෝෂ්ගේ වෙඩින් එකට යන්නනේ. ඉතින් මෙයාලා හොටෙල් එකක නතර වෙලා ඉන්නේ. එකම රූම් එකේ තමයි ඇඳන් දෙකක මෙච්චර දවස් හිටියේ. හැබැයි මෙහෙම වෙච්ච දෙයින් පස්සේ අලුත් රූම් එකක් බුක් කරගන්න සිද්ධ වෙනවා. ඉතින් පාටි එකට ගිහිනොත් මෝනි ඉන්නේ ගොඩක් තරහෙන්. හැබැයි ගෙදර ආවට පස්සේ දෙන්නම බීලා නිසා පොඩි අමුතු සීන් එකකුත් වෙනවා. මේක ඉතින් සෑහෙන්න දුර දිග යනවා. ඉතින් කොහොම වුණත් ඊළඟ දවසේ මෝනි සත්‍යයි දෙන්න SDS ට්‍රිචි කොලෙජ් එකට යනවා. යාරගේ ඉස්කෝලේ කාලේ පෙම්මුතුන් ගැන මොනවා හරි විස්තරයක් හොයාගන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් මේගොල්ලොන්ගේ ඉස්කෝලේදී එදා අර සත්‍යයට උදව් කරපු ඉක්බාල් ජාපර් කියන පිරිමි ළමයව හම්බෙනවා. ජාපර් මේ වෙනකොට ඉස්කෝලේ ස්ටාෆ් එකට ජොයින් වෙලා වැඩ කරනවා. ඉතින් ජාපර්ගෙන් අනිෂා ගැන විස්තර ඇහුවාම අනිෂක්කා මේ සතියේ ආපහු ඉන්දියාවට එනවා. මොකද එයා ඩෙලිවරි එකට රෙඩි වෙන්න මෙහෙ ඉන්නවා. හරියට ඔයා හම්බෙන්න ආවා වගේනේ කියලා ජාපර් විහිළු කරනවා. ඉතින් කොහොම වුණත් අනිෂාගේ නම්බර එක ජාපර්ගෙන් ඉල්ල ගන්න මෝනිට පුරුවන් වෙනවා. ඉතින් මෝනි අනිෂත් එක්ක කතා කරලා එක්තරා කැෆේ එකකට අනිෂාව ගෙන්න ගන්න කටයුතු කරනවා. ඉතින් ඊළඟ දවසේ සත්‍යත් එක්ක කරගෙන මෝනි මේ යන්නේ අනිෂාව මුණ ගැහෙන්න. හැබැයි ඉතින් සත්‍ය කැෆේ එකේ දොරෙන් අනිෂාගේ මුහුණ දැක්ක ගමන් කඩාගෙන බින්දගෙන දුවනවා. ඉතින් සත්‍යගේ හිත හදලා සත්‍යව ටිකක් වෙලා වැළඳගෙන ඉඳලා ඔයා මෙයාව මීට් වෙන්න එයා ගැන හිතේ තිබුණු දේවල් කියන්නේ එතකොට ඔයාගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනෙයි කියලා මෝනි හිත හදනවා. ඉතින් ඔය දීත් එක්ක සත්‍ය බොහොම අමාරුවෙන් අනිෂාගේ ඉස්සරහට යනවා. ඉතින් මෝනි අනිෂටයි සත්‍යටයි කතා කරන්න දීලා අනිෂාගේ බබාවත් එක්ක කරගෙන එළියට යනවා. ඉතින් මුලින්ම අනිෂාගෙන් සත්‍ය අහන්නේ ලැබෙන්න ඉන්න දරුවා ගැන. අනිෂා කියනවා දැන් මාස 4ක් විතර වෙනවා. ඩෙලිවරි එක හින්දා තමයි මම මෙහි ඉන්නේ. බබාව ලැබුණට පස්සේ ආපහු කැනඩාට යනවා කියලා. ඉතින් සත්‍ය මොනතරම් හිත හදාගෙන හිටියත් අනිෂට ඒ කාලේ ආදරයක් තිබුණා කියන එක ගැන මේ වෙලාවෙවත් කියාගන්න තරම් හිතට හයියක් නැහැ. ඉතින් මේ වෙලාවේ අනිෂම කියනවා "ඒ මට දිනේෂ් කෝල් කරලා හැම දෙයක්ම කිව්වා. ඒ හැම දෙයක්ම හරිම ලස්සන මතකයක් නේද" කියලා. ඉතින් මේ දේත් එක්ක සත්‍ය අනිෂාගේ බර්ත්ඩේ එකට එදා එයා දෙන්න හිතාගෙන හිටපු gift එක දෙනවා. ඉතින් මේක දැක්කහම අනිෂට හිතා ගන්න බැරි වෙනවා මොනතරම් ලස්සනට එයාව සිතුවම් කරලා තියෙනවද, එයා ගැන සත්‍ය හිතලා තියෙනවද කියලා. ඉතින් අනිෂා ඇත්තටම සතුටු වෙනවා වගේම පොඩි දුකක් හිතේ තියෙනවා. අනිෂා කියනවා "ඇයි ඔයා මේවා දෙන්න පරක්කු වුනේ? එදා මට කිව්වනම්" කියලා. ඉතින් කොහොම හරි සත්‍ය අමාරුවෙන් හිත හදාගෙන අනිෂට "මම ඔයාට ආදරේ" කියන වචන ටික කියලා දානවා. මේ වෙලාවේ
අනිෂත් දුක මූණේ පුරවගත්තු බැල්මකින් බලලා ඒත් මම කසාද බැඳලානේ කියනවා. ඉතින් ඊළඟට දෙන්නටම hina යනවා. කොහොමත් මේ වචන ටික කිව්වට පස්සේ සත්‍යගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. ඉතින් මේ සුන්දර හැඟීම් වලින් හිත පුරවාගෙන අනිෂට සමු දීලා මෝනිත් එක්ක සත්‍ය ආපහු යාලා නතර වෙලා හිටපු හොටෙල් එකට එමින් ඉන්නේ. මේ වෙලාවේ සත්‍ය හිතින් හිතනවා දැන් අනිෂා ඇවිල්ලා එයාව විවාහ කරගන්න කැමතියි කියලා කිව්වොත් එයාගේ හිත කාටවත්ම දෙන්න බෑ. ඒ හිත මෝනි වෙනුවෙන් ලියවිලා ඉවරයි කියලා. ඉතින් ඔන්න ඊළඟ දවසේ මෝනි සත්‍යයි මේ ලෑස්ති වෙන්නේ ඊළඟ මිෂන් එකට. ඒ කියන්නේ බාලාජි කොහෙද ඉන්නේ කියලා හොයාගන්න. සත්‍යයට පුළුවන් වෙනවා බාලාජි කොහෙද ඉන්නේ කියන එක හොයාගන්න. ඉතින් ඒකත් හරි අපූර්ව සිදුවීමක්. අනිෂාව හම්බෙලා ගෙදර ආවට පස්සේ සත්‍යයට කෝල් එකක් එනවා. ටෙකීරාගේ නම්බර් එකෙන්. ඉතින් ටෙකීරා විගියට මේ කතා කරන්නේ පිරිමි ළමයෙක්. මේ පිරිමි ළමයා සත්‍ය ගැන විස්තර අහනවා මෝනි ගැනත් අහනවා. ඉතින් ටික වෙලාවකින් මෙයා කියනවා මම මෙයාට 10 වසරේ ඉඳන් ආදරය කළා. හැබැයි ඔයගොල්ලෝ දැන් විවාහ වෙන්න යනවනම් මම මේකට බාධා කරන්නේ නැහැ කියලා. ඉතින් ඔය වෙලාවේ සත්‍ය දැනගන්නවා මේ කතා කරන්නේ වෙන කවුරුත් නෙමෙයි බාලාජි කියලා. ඉතින් එතනින් තමයි බාලාජි ඉන්න තැන අහගෙන සත්‍ය මෝනිව මේ එහාට එක්කරගෙන යන්න ලෑස්ති වෙන්නේ. කොහොමත් බාලාජි දකින්නකම් මෝනිට ඉවසිල්ලක් නැති වුණත් දැක්කට පස්සේ කතා කරගන්න එක නම් හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. කොහොම වුණත් මෙයාලා බාලාජි ජීවත් වෙන ඇපාර්ට්මන්ට් එකට එනවා. ඉතින් මෝනිටයි බාලාජිටයි නිදහසේ කතා කරන්න ඉඩ දීලා සත්‍ය ෆෝන් කෝල් එකක් ගන්න ඕනේ කියලා පැත්තකට යනවා. ඉතින් බාලාජි වෙනදා වගේ නෙමෙයි. මෝනිත් එක්ක හොඳට කතා බහ කරනවා. මෝනිට පුදුමත් හිතෙනවා. මෝනි අහනවා මං හිතුවා ඒ කාලේ ඔයා ගොළුයි කියලා. ඔයාට කතා කරන්නත් පුරියම් නේද කියලා. ඉතින් මේකට නම් බාලාජිටත් hina යනවා. බාලාජි කියනවා දැන් ඇත්තටම කතා කරන එකම තමයිලු එයාගේ ජොබ් එක. මොකද එයා මාකටිං මැනේජර් කෙනෙක් විදිහට වැඩ කරනවලු. ඉතින් ඊළඟට බාලාජි පරිස්සමට සේප්පුවක දාලා අරන් තියලා තිබුණු එදා එයාට අර මෝනි දුන්නු ස්ලෑම් බුක් එක ගෙනත් දෙලෝ. ඉතින් බාලාජි මේ පොත මුලින් ගන්න අදිමදි කලා වගේ පෙන්නුවට මෝනි ගැනත් උනන්දුවෙන් තමයි ඉඳලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඩේට් එක දාලා ස්ලෑම් බුක් එකේ හැම මතකයක්ම එයා ලියලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ මේක බලන මෝනි අහනවා ඇයි ඔයා මට මේ දේවල් ඒ දවස්වල කිව්වේ නැත්තම් කියලා. ඉතින් කතා කරන්න බයෙන් තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් බාලාජි මෝනිට කියනවා ටෙකීරා විදිහට මෝනිට මෙසේජ් කළෙත් එයාම තමයි කියලා. ඉතින් මේ වෙලාවේ බාලාජි මෝනිට ආදරෙයි කියලා තදින්ම වැළඳ ගන්නවා. මේ දේත් එක්කම අපිට පෙන්නනවා සත්‍යයට එයාගේ අක්කගෙන් කෝල් එකක් එනවා. තාත්තට ටිකක් අමාරුයි. හොස්පිටල් ඇඩ්මිට් කළා ඉක්මනින්ම එන්න කියලා. ඉතින් සත්‍ය මේක මෝනිට කියන්න බාලාජිගේ ඇපාර්ට්මන්ට් එක පැත්තට එනකොට දකිනවා බාලාජි මෝනිව තදින් වැළඳගෙන ඉන්නවා. ඉතින් මෝනිට කතා නොකරම සත්‍ය මෙතනින් යන්න යනවා. සත්‍ය කෙලින්ම යන්නේ තාත්තා ඇඩ්මිට් කරපු හොස්පිටල් එකට. ඉතින් තාත්තට සත්‍ය බනිනවා. ඔයා මොනවද මේ කරන වැඩ? ගෙදරට වෙලා ඉන්නත් නෑ. මාත් එක්ක රණ්ඩු වේවි. ලොකු තාත්තලගේ ගෙදරට වෙලා ඉන්නවා. දැන් අන්තිමේට ලෙඩ වෙලා. මට කරදර වැඩි කරනවා නේ කියලා. ඉතින් කොහොමත් සත්‍යගේ තාත්තා මේ වෙලාවේ තමයි කියන්නේ එයාට අම්මගේ මතකයත් එක්ක ජීවත් වෙන්න පුරුවන් එකම විදිහ මේ විදිහට පුංචි හරි කඩ කෑල්ලක් දාගෙන කීප දෙනෙක්ට කෑම වේලක් කන්න දෙන එක කියලා. ඉතින් ඒ නිසා ඔයා අන්තිම මොහොත දක්වාම මේ විදිහට හොටෙල් එකක් අරගෙන ඉන්න තීරණය කළේ. ඉතින් මේ කතාව ඇහුවාම නම් සත්‍යයට ගොඩාක් දුක හිතෙනවා. මොකද සත්‍ය හිතුවේ තාත්තා නපුරු කෙනෙක් කියලානේ. නමුත් එහෙම දෙයක් නෙමෙයි එතන තිබිලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ එදා අර මෝනි සත්‍යගෙන් අහුවනේ ඇයි ඔයා තාත්තගෙන් ওই දේවල් ගැන අහන්නේ නැත්තේ කියලා. අන්න ඒ කට්ටියට මතක් වෙනවා. කොහොම වුණත් සත්‍ය අක්කට කියනවා අපි තාත්තට හොටෙල් එකක් දාලා දෙමු කියලා. ඉතින් සත්‍යගේ අක්කා මේ වෙලාවේ කෙලින්ම සත්‍යගෙන් අහන්නේ ඇයි ඔයා මෝනිගේ කෝල් වලට ආන්සර් කරන්නේ නැත්තේ? මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ දේත් එක්ක සත්‍ය අක්කාගේ අත බදාගෙන අඬන්න පටන් ගන්නවා. මෝනි මාව දාලා ගියා කියලා. ඉතින් අක්කා සත්‍යයට කියනවා අප්පෝ ඒවට දුක් වෙන්න එපා. මෝනි වගේ කෙල්ලෝ 100ක් ඔයාට හොයලා දෙන්න අපිට පුරුවන් කියලා. ඉතින් ඒත් සත්‍ය ගෙදර ගිහින් මෝනිව මතක් කර කර අඬනවා. ඊළඟට රෑ බෝතලයක් ඉවර වෙනකම්ම බොනවා. මේ වෙලාවේ සත්‍ය ෆෝන් එක ඔබ මොනවද්දෝ කර ඉන්නවා. ඊට පස්සේ ඉතින් වෙරිමතින් එහෙනම නිින්ද යනවා. ඔන්න ඊළඟ දවසේ උදේ සත්‍ය බිම නිදාගෙන ඉඳලා එකපාරටම ඇහැරෙන්නේ ගෙදර බෙල් එක ගහනවා ඇහිලා. ඉතින් මේ ඇවිත් තියෙන්නේ සත්‍යගේ හොඳම යාළුව දිනේෂ්. මොකද ඊයේ රෑ සත්‍ය කෝල් කරලා උදේ 6ට ආවේ නැත්තම් එයා මැරෙන්න උනත් පුරුවන් කියලා දිනේෂ්ට කියලා තියෙනවා.
ඉතින් එයාට අනිෂාවත් අහිමි වුණා. දැන් මෝනිෂාත් එයාව දාලා ගියා කියලා තමයි සත්‍ය කියලා තියෙන්නේ. ඉතින් ඔය දේත් එක්ක දිනේෂ් ඔක්කොම වැදපැත්තක දාලා සත්‍යලගේ ගෙදර ඇවිල්ලා. ඔන්න ටික වෙලාවකින් අනිෂා, සන්තෝෂ්, ජාෆර් මේ තුන් දෙනාත් සත්‍යගේ ගෙදරට එනවා. මොකද රෑ සත්‍ය මේගොල්ලන්ටත් කෝල් කරලා අඬා වැටිලා තියෙනවා එයාට ජීවිතේ එපා වෙලා ඉන්නේ කියලා. ඉතින් තවත් ටික වෙලාවකින් ආයේ සත්‍යලගේ ගෙදර බෙල් එක වදිනවා. මේ ඇවිල්ලා තියෙන්නේ සත්‍යගේ අක්කයි මස්සිනයි දෙන්න. සත්‍යගේ අක්කා මල් දමකුත් අරගෙන ඇවිත් තියෙන්නේ. ඉතින් ඒක අරන් ඇවිල්ලා තියෙන්නේ සත්‍යගේ වෙඩින් එකට කියලා තමයි සත්‍යගේ අක්කා හිටලා තියෙන්නේ. නමුත් අනිෂා කියනවා මෙයාට මැරෙන්න හිතිලා මිනි පෙට්ටියට දාන්න තමයි ඕක ගේන්න කියලා කිව්වේ කියලා. ඔය දේත් එක්ක සත්‍යගේ අක්කා සත්‍යයට බනිනවා. කෙල්ලෙක් හින්දා ඔච්චර කලකිරෙන්න ඕනේ නෑ. එයාව ඕනේ නෑ. අපි වෙන කෙනෙක්ව හොයමු කියලා. ඉතින් ඔන්න තව ටික වෙලාවකින් මෙහෙට බාලාජිත් එනවා. බාලාජි දැක්කහම සත්‍යයට හිතා ගන්න බෑ බාලාජිට එයා මොනවද කිව්වේ කියලා. ඉතින් සත්‍ය බාලාජිව ටෙරස් එකට එක්කරගෙන ගිහින් කතා කරනවා. මේ වෙලාවේ බාලාජිට සත්‍ය කියනවා ඔය දෙන්නට මම සුබ පතනවා. ඇයි දැන් ඔයා මෙහෙ ආවේ කියලා. ඉතින් මේ වෙලාවේ බාලාජි thank you කියලා කිව්වහම මට ඕව අහන්න ඕනේ නෑ. ඔයා දැන් මෙතනින් යන්න මට වැඩ තියෙනවා කියලා සත්‍ය කියනවා. හැබැයි බාලාජි පිටිපස්ස හරවලා යන සත්‍යයට කතා කරලා කියනවා ඔයා ගොඩාක් වාසනාවන්තයි. මෝනි වගේ ගෑනු ළමයෙක් ඔයාගේ ජීවිතේට එන්න තරම් කියලා. ඉතින් එළියට වෙලා මෝනි ඔයා ගැන ගොඩාක් කේන්තියෙන් අඬ බලාගෙන ඉන්නවා. ඔයා කෝල්ස් වලට ආන්සර් කරේ නැති නිසා කියලාත් බාලාජි කියනවා. ඉතින් සත්‍ය පල්ලෙහාට දුවදන යන්නේ හරිම සතුටින්. ඉතින් මෝනි මුලින්ම සත්‍යයට බනිනවා. ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ? මගේ කෝල් වලට ආන්සර් කරේ නැත්තේ ඇයි කියලා. ඉතින් එතකොට සත්‍ය කියනවා එයා හිතුවේ බාලාජිව වැළඳගෙන ඉද්දි ඒ දෙන්න ආපහු ආදරය කරන්න පටන් අරගෙන කියලාලු. ඉතින් එහෙම හිතෙන්න පුළුවන්ද කියලා මෝනි අහනවා. ඉතින් කොහොමත් මේ වෙලාවේ මම ඔයාට ආදරේ කියලා සත්‍ය මෝනිව තදින් වැළඳ ගන්නවා. ඉතින් ඔන්න ওই විදිහට සත්‍යගේ මෝනිගේ ආදරය අන්තිමේ ජය ගන්නවා. ඊළඟට මේ දෙන්න අනාගත ජීවිතේ කොහොමද ගත කරන්නේ කියලා ප්ලාන් කර මේ යන්නේ මටන් බිරියානි එකක් හදන්න සම්බා හාල් වගේක් අරගෙන ඉන්න. මොකද ඉතින් සත්‍යගේ වැඩේම උයරේකනේ සත්‍ය හරිම කැමති මෝනිට රසට කෑම හදලා දෙන්න. ඉතින් කොහොමත් ඔන්න ඔතනින් මේ ලස්සන මූවි එක 2026 රිලීස් වුණු with love කියන තමිල් මූවි එක අවසන් වෙනවා. පාසල් කාලේ ඇති වුණු පළවෙනි ආදරය කවදාවත් අමතක කරන්න බෑ. අපේ හිතේ කොනක හැමදාම ජීවත් වෙන සුන්දර මතකයක්. ඒත් ඒ ආදරය අහිමි වුණා කියලා ජීවිතේ ඉවර වෙන්නේ නෑ. ඊට වඩා ගොඩාක් වටින අපිට හරියටම ගැලපෙන ආදරයක් අපේ ජීවිතේට කවදා හරි දවසක නොහිතන විදියට ලැබෙන්න පුළුවන් කියන එක මේ with love කියන මූවි එක අපිට හරිම ලස්සනට කියා දෙනවා. ඔයාලගේ හිතේ හැංගුණු මේ වගේ ලස්සන කියාගන්න බැරි වුණු පාසල් ප්‍රේමයක් තියෙනවා නම් ඒ සුන්දර මතකයන් අනිවාර්යයෙන්ම අපිත් එක්ක පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට අපි සමුගන්නවා තවත් මේ වගේම වෙනස්ම විදිහක ලස්සන ආදර කතාවක් අරගෙන සිනමා හලා අපි ආයෙමත් ඔයාලා හමු වෙන්න එනවා. පරිස්සමෙන් ඉන්න.